මම WT මන්ජ ප්‍රියංක මම පෞෂ ප්‍රියංකයට මෑත්තම කියනම් මගේ බල්ලම්මයි තාත්තයි මම ඉස්කෝලේ ගිහිල්ලා ඇවිල්ලා ඇති 83 දී බල්ලම්මයි තාත්තයි බල්ලම්මා ඒ කියන්නේ රෝබෝ කේබල් වගේ මම බලාගත්ත එයා මගේ ඔප්පු 35කටත් වැඩිය පරිගොල්ලෝ ටිකයි සේරම ගිනි තිබ්බා ගිනි තියලා ඒවා විනාශ කරා මට කිසිම සාක්කියක් නැහැ මං අහිංසකව තනි වෙලා මේ ලෝකේ ජීවත් වෙන මගේ අම්මා තාත්තා බලන් ඉන්නේ නැත්තේ දෙවිගේ ඉල්ලීම මත ඒකට වෙදී පොලිස් දෙපාර්තමේන්තුව ඔයගොල්ලෝ රෝබෝ කේබල් මේ ලංකාවේ ඔක්කොම මෙහි කියම රටේ ලස්සන ලෝකයක් හදලා මට මේ සල්ලෝදී බේට් ටික විදගන්න යන්නේ හිඟෙන්නේ කියලා මං ආවිස්සාව හොවලට හයි කරලා ටෙලිකොම් කම්පියුටර් තාක්ෂණي ධම්මවල ඒවා මම හදන දේවල්නේ මං පොඩි කාලේ රෝබෝගේ ටෙක් ඇති CCTV 870 ටෙලිෆෝන් ලංකාවට ගෙනල්ලා මම තමයි ඉස්සලම කතා කරේ මං ඉස්පිතාලේ කලිසම ගලවලා දාලා සෙලියුමෙන් ගිහින් බඩ හිටිනවා බෙහෙත් ගන්න ආවේ කියලා ටෙලිෆෝන් එක මං ඕපන් කරලා කෝල් ගත්තේ පොලිසිය වස්සන් මට ඉස්කෝලේ යන කාලේ පොලිසිය පඩි දුන්න ඉස්කෝලේට ඇවිල්ලා දැන් මං ඉන්නේ වගේ දෙවියනේ වකරලා මගේ දෙමව්පිය නැතිකම ඔය බලු කුපාඩි වෙන මට කරන්න එපා මම මුළු ලෝකෙම විනාශ කරා මාත් එක්ක විනාශ වෙලා යන්න කොරෝනා වේදී මම මතක තියාගනින් මුත්තෝ මට දැන් වයස කීයක් වෙනවද මට කාලෙක දැන් මං හෙදුවේ මම එක මිනිහට වාහනයක් දෙන්නේ සල්ලි වලට විකුණන්නේ මම මුළු ලෝකෙටම කන්න බොන්න දෙනවා කුඹුටික වවාගෙන පොඩි සොසොයි නිකයි තමුල්ල එන්න දෙන්නේ නයිකට කාලෙකට එන්න දෙන්නේ ඔය සේලම ඉස්කෝලේ ගාවට ඇවිල්ලා පොලිසිය බෝම්බ දඩුවේ දෙවි කිවි ඉඳලා ඉබ්බා ඒ බෝම්බ අවුල්ලා ගියා එයාට දෙවි අවිස්සාල පොලිසිය එන්ට්‍රි පොතේ ලියුවා ඒව මෙව්වා කරා පඩිකොල්ල පිටියට මම අවිස්සාල පොලිසිය එන්ට්‍රි පොතේ ගිහින් පැමිණිලි කරා දැන් ගිහිල්ලා මම මේවා පැමිණිලි කරා මාව දීමන් කරනවා ඉමන් කරාම මට අපගන්න කවුන්නේ මේ වයසක මිනිහද බලන්නේ මට කවුද අපදෙන්න අපගන්න මහිනගේ ඇසල මට නාකි වෙන්න නඩුකාරය වැඩි වැඩ කරපු ඉඳ මම ඉමන් කරනවා හයිකෝට්ටෙන් අපගන්න නෝඩේට් කරනවා මම දන්නේ නැද්ද බෝම්බ නඩුවටේ කියලා මේ කොහෙද සිද්ධි මම පොලිසියට ගියා මේ මාත්‍යලා නිකම් PC මාති මෙන්න යන්න ඕව කරදර වැඩ කියලා මම තාම මේක කරන්න දෙදි කැලලක් නෑ මට මම ලෝකෙට ජීවිතේ ටික බලුතා දුවන්නේ කඩපා වගේ උත්තෝ සිංහල භාෂාව සඳහා අංක 1 යොදන්න. සියලුම නියෝජිතේ කාර්යබහුල වී ඇති බැවින් කරුණාකර මදක් වැඩි සිටින්න. අයිබෝන් ප්‍රොෆෙසර් ප්‍රියංකා යන්න මහත්තයා ඔයගොල්ලන්ගේ වෙබ්සයිට් එකට මම ප්‍රොෆෙසර් ප්‍රියංකා යන්න ඇති මේ මගේ පඩි දීපු ඒවා දැන් එන්නේ නැහැ නේ පඩි පොලට පිටුවනේ සම්බන්ධව බලලා මට පඩි හදලා කියන්න දැන් සම්බන්ධව බලලා මට පඩි හදලා කියන්න